ආයිබෝන් මාරක අපල උපද්‍රව කියන්නේ මොකක්ද? මාරක අපල උපද්‍රව ගැන කියවෙන ජ්‍යොතිෂයේ නියමයන් කීපයක් ගැන කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. මාරකයක් කියලා කිව්වහම ටක් ගාලා අපේ ඔළුවට එන්නේ මොකද්ද දන්නවද? මරණයනේ. මාරකයක් කියලා ගත්තාම මරණයත් මරණයේ පෙනිපෙනී ජීවත් වීමත් මරණයම තමයි මාරකයම තමයි. ඉතින් මේ මාරක අපල උපද්‍රව සම්බන්ධව ජ්‍යොතිෂයේදී කලින් දැනගන්න පුළුවන්. ඔයාලගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරොත් එහෙම ජ්‍යොතිෂයේ දෙවැන්න සහ හත්වැන්නට කියනවා මාරක ස්ථාන කියලා. තුන්වැන්න සහ අටවැන්නට කියනවා අතිමාරක ස්ථාන කියලා. ආයුෂ සම්බන්ධ කතා කරන මේ ස්ථානවල අධිපතීන්ගේ මහ දසා, අතුරු දසා, විදසා, සූක්ෂම දසා, ප්‍රාණ දසා කියන දසා තත්ත්වයක්, ඒ වගේම තද බල විදිහට බලපාන අපල උපද්‍රව තත්ත්ව ආපුවාම ජීවිතේට මාරක තත්ත්ව එන්න පුළුවන්. ඒ මාරක අපල උපද්‍රව ගැන ජ්‍යොතිෂයේ කතා කරනකොට එක්තරා ශ්ලෝකයක් තියෙනවා මෙන්න මේ විදිහට. අෂ්ට මන්දේ දසා චන්ද්‍රා දස මන්දේ දිවාකරෝ සප්ත මන්දේ මහී පුත්‍රෝ ඒවම් ප්‍රාණ විනාශනම් කියලා ජ්‍යොතිෂය කියනවා. මොකක්ද ඒ කියන්නේ? අෂ්ට මන්දේ දසා චන්ද්‍රා. මන්දේ කියන්නේ සෙනසුරු ග්‍රහයට කියන තවත් පර්යාය නාමයක්. අෂ්ට මන්දේ දසා චන්ද්‍රා කියනකොට සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කරනකොට සඳු ග්‍රහයාගේ මහ දසාවක් ලැබීම. දස මන්දේ දිවාකරෝ. දස මන්දේ දිවාකරෝ කියන්නේ සෙනසුරු ග්‍රහයා දසවැන්නේ ගමන් කරනකොට, ඔය ගමන් කිරීමට ගෝචරය කියලා ජ්‍යොතිෂය හඳුන්වනවා. සෙනසුරු ග්‍රහය දසවැන්නේ ගමන් කරනකොට නැත්නම් දසවැන්නේ 10 වෙනි රාශියේ ගෝචර වෙනකොට දිවාකරෝ කියන්නේ රවි ග්‍රහයාගේ මහ දසාවක් ලැබීම. දිවාකර කියන්නේ රවි ග්‍රහයට නැත්නම් සූර්යයාට කියන තවත් පර්යාය නාමයක්. දස මන්දේ දිවාකරෝ කියන්නේ සෙනසුරු ග්‍රහය 10 වැන්නේ ගමන් කරනකොට රවි ග්‍රහයාගේ මහ දසාවක් ලැබීම. සප්ත මන්දේ මහී පුත්‍රෝ. සප්ත මන්දේ මහී පුත්‍රෝ කියලා කියන්නේ සෙනසුරු ග්‍රහයා හත්වැන්නේ ගමන් කරනකොට මහී පුත්‍රෝ කියන්නේ කුජ ග්‍රහයට කියන පර්යාය නාමයක්. නැත්නම් අඟහරු මංගල් කියලා කියනවා. සෙනසුරු ග්‍රහයා හත්වැන්නේ ගමන් කරනකොට කුජ ග්‍රහයාගේ මහ දසාවක් ලැබීමට තමයි සප්ත මන්දේ මහී පුත්‍රෝ කියන්නේ. එතකොට කියනවා ඒ ආකාරයෙන් ආකාර තුනෙන් යම් ආකාරයක් උදා වෙලා තියෙනවා නම් ඒවම් ප්‍රාණ විනාශනම් කියලා ජ්‍යොතිෂය උගන්වනවා. ප්‍රාණය විනාශ වෙන්න තරම්ම භයානක අපල තත්ත්වයක් කියලා තමයි ඒ කියන්නේ. අෂ්ට මන්දේ දසා චන්ද්‍රා දස මන්දේ දිවාකරෝ සප්ත මන්දේ මහී පුත්‍රෝ ඒවම් ප්‍රාණ විනාශනම් කියලා තමයි ජ්‍යොතිෂය උගන්වන්නේ. ඉතින් ඔයාලගේ කේන්ද්‍රයක බලන්න සෙනසුරු ග්‍රහය ගමන් කරන්නේ අටවැන්නේද? සෙනසුරු ග්‍රහය ගමන් කරන්නේ අටවැන්නේ නම් සඳු මහ දසාවක්ද? සෙනසුරු ග්‍රහය 10 වැන්නේ ගමන් කරන අය පොඩ්ඩක් බලන්න කියවන්නේ රවි මහ දසාවද? සෙනසුරු ග්‍රහය 7 වැන්නේ ගමන් කරන අය පොඩ්ඩක් බලන්න කියවෙන්නේ කුජ මහ දසාවද කියලා. එහෙමනම් ටිකක් ප්‍රවේශම් වීම හොඳයි. ඒ වගේම ඊට කෙරෙන්න ඕන යම් ශාන්ති කර්මයක් ඔබේ ජ්‍යොතිෂ වේදියාගෙන් දැනගෙන සහ තවත් ඒ ග්‍රහ පිහිටීම් වල තියෙන සුභාසුභතා ටික දැනගෙන ඒ අපල උපද්‍රව වලට නිසි ශාන්ති කර්මයක් කරගෙන ජීවිතය ආරක්ෂා කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වාගේ වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් හැමදෙනාටම ජයග්‍රාහී දවසක් වේවා. ජීවිත ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමදෙනාටම සුබ දවසක් වේවා. අයිබෝන්.